ප්‍රමාත සහෝදර සහෝදරියනි, අද ජේසු අපිට හරි අමුතු ආරාධනාවක් කරනවා. මේක අපි අහලා තියෙනවා නිතර. නමුත් මේ ආරාධනාව අපි හිතුවොත් ටිකක් වෙනස්. අපි කියනවා උන්වහන්සේ කියනවා වෙහෙසවන බරසුලනාම දණෙනි මා වෙතට එන්න මම ඔබට සහනය දෙමි. මගේ විය ගහ කරටගෙන මගෙන් ඉගෙන ගන්න. මම මෘදු මොලොක් කෙනෙක්. එතකොට ජේසු ආරාධනා කරන්නේ ප්‍රේමකෙනි උන්වහන්සේගේ විය ගහට කරගහන්න. මොකද්ද උන්වහන්සේගේ විය ගහ? අපි ඒක මුලින් තේරුම් ගන්න එපා. මොකද්ද ජේසුගේ විය ගහ? ජේසු මොකක්ද මේ අපිට කතා කරන විය ගහ? අපිට කරගහන්න කියන විය ගහ මොකක්ද ප්‍රේමතේ? ඒ විය ගහ ස්වර්ථයෙන් තොර විය ගහ. ඒ විය ගහ අන් අය වෙනුවෙන් කැපවීමේ විය ගහ. ඒ විය ගහ තමන් ගැන නොසිතා අනික් කෙනා වෙනුවෙන් වැය වෙන කැප වෙන විය ගහ. මේ විය ගහට තමයි ස්වාමීන් වහන්සේ කරගහන්න කියන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ මගේ විය ගහට කරගහන්න ඔබ එන්නට ඕනේ ඔබේ කුරුසය අරගෙන. හැබැයි ඔබේ ආත්මාර්ථය නැසලා. මොකද ඔබ ගැන විතරක් ඔබට හිතන්නට බෑ ඔබ කුරුසය අරගෙන එන්නකොට. ඔබේ කුරුසෙන් විතරක් නෙමෙයි ඔබ ගැලවෙන්නට ඕනේ. ඔබ වගේ කුරුස දරාගෙන යන අති බහුතරයක් ඉන්නවා. ඒ නිසා ඒ කුරුස දරාගෙන යන හැම කෙනෙක්වම අපි මුදවගෙන ගලවගෙන නිදහස් කරගෙන යන්නට ඕනේ. ඒ නිසා ඔබ ඔබේ කුරුසය අරගෙන එනකොට ඔබේ මමත්වය නැසලා එන්නට ඕනේ. මමත්වය නැසන්නේ නැතුව කුරුසය අරගෙන ඇවිල්ලා වැඩක් නැහැ. ඒ නිසා තමයි ජේසු කියන්නේ ඔබේ බරවල් අරගෙන එන්න. හැබැයි ඔබ කරගහන්න ඕනි මගේ විය ගහට. මගේ විය ගහට ඔබ කරගහනකොට ඔබේ බර සැහැල්ලු වෙනවා. මොකද ඔබේ බර මම සැහැල්ලු කරනවා ඔබ මගේ විය ගහට කරගහනකොට. ඔබ තවත් කෙනෙක් වෙනුවෙන් කැප වෙනකොට වැය වෙනකොට තවත් කෙනෙකුගේ දුක නිවන්නට ඔබ ගන්න උත්සාහය තුළ තවත් කෙනෙක්ව ශක්තිමත් කරන්න ඔබ වැය කරන වචන තුළ තවත් කෙනෙක්ව නගා සිටවන්නට ඔබ කරන පරිත්‍යාගය තුළ ජීවිතයේ සමිදානන් වහන්සේ ඔබව ඔසවලා තියෙනවා ප්‍රේමතේ. සමිදානන් වහන්සේ ඔබව ගොඩ නගලා තියෙනවා. සමිදානන් වහන්සේ ඔබව බලවත් කරලා තියෙනවා. එනිසා අද සමිදානන් වහන්සේ ඔබට මට කියනවා බය වෙන්න එපා. ගන්න මගේ විය ගහ. ඒ විය ගහ අනිත් පැත්තෙන් ඔබේ සියලු දුක් වේදනා කරදර වලට උත්තර දෙනවා. ඔබගේ ජීවිතයේ ප්‍රශ්න කරදර ඉවත් කරලා දානවා. ඔබ මමත්වය නැසලා මගේ විය ගහ කරට ගන්නකොට ඔබ තවත් කෙනෙක් වෙනුවෙන් වැය වෙනකොට ඔබ කෙනෙකුගේ දුක සංසිඳනකොට ඔබේ සියලු දුක් මම පහ කරනවා. ඔබ කෙනෙකුගේ වේදනාවට සහනයක් දෙනකොට ඔබේ සියලු වේදනාවන් මම ඉවත් කරනවා. අන්න ඒ නිසායි ජේසුගේ විය ගහ අපිට පහසු වෙන්නේ. ඒ නිසා ප්‍රේමවත්නි අපි ආඥා කරමු අද දවසේදී විශේෂාකාරයෙන් ජේසුගේ විය ගහට කරගහන්නට අපි හැම කෙනෙක්වම ශක්තිමත් කරන්න කියලා බලවත් කරන්න කියලා අපි ඉල්ලමු. ආමෙන්. සුබ දවසක්. ජේසු